වීඩියෝ එකෙන් කතා කරමු දෙවියන් සැබෑම ඒලියන්ස්ලාද නැත්නම් අන්ධකාරයින්ද කියන එක. මිනිසා සියවස් ගණනක් දෙවියන් විශ්වාස කළා. ඒත් මේ දෙවියන් ඇත්තටම ඒලියන්ස්ලා නැත්නම් අන්ධකාරයින් විය හැකිද? ඔව්, අද මම ඔබට පෙන්වන්නම් පුරාණ ග්‍රන්ථ විද්‍යාත්මක සිද්ධාන්ත සහ අභිරහස්‍ය සාක්ෂි මගින් දෙවියන් යනු ඇත්තටම අන්ධකාරයින් වන බව විවිධ උදාහරණ මගින්. මුලින්ම බයිබලයේ තියෙනවා UFO කියලා සාක්ෂියක්. බයිබලයේ තියෙන කොටසක් තියෙනවා යෙහෙකියන් කියලා. ඒ යෙහෙකියන් කියන කොටසේ මෙන්න මේ විදිහට සටහන් කරලා තියෙනවා. ගින්නෙන් වට වූ රථයක් හා මිනිසුන්ට නොපෙනෙන ජීවීන් කියලා. ඉතින් මේ කොටසෙන් තේරුම් වන දේ තමයි ගින්නෙන් වට වූ රථයක් කියන්නේ නිකන් UFO යානයක් යන තේරුමයි. මිනිසුන්ට නොපෙනෙන ජීවීන් කියන දේ එයින් හංගලා තියෙනවා. ඉතින් පසු කාලේ NASA ඉංජිනේරු ජෝෆස් බ්ලූමික් විසින් මේ පුරාණ UFO එකක් ලෙස අර්ථකථනය කරලා තිනවා මෙම ගින්නෙන් වට වූ රථය කියන දේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බයිබලයේ මේ දෙවියන් යන අදහස අත්දක්වලා තියෙන්නේ. ඒ වගේම හින්දු විමාන නැත්තම් අතීතයේ තිබුණු හින්දු ග්‍රන්ථවල සඳහන් වෙලා තිනවා හින්දු විමාන. ඉතින් මේ හින්දු විමාන කියන්නේ අහස් යාන. මහාභාරතයේ විස්තර වන විමාන යනු අහස් යාන කියන දෙයයි. අසුරයන් භාවිත කළ මේවා පරමාණුක ආයුධ විනාශ කළ හැකිය. ඒ තරම් ප්‍රබල භාවිත වනවා හින්දු විමානවල සඳහන් වෙනවා. පුරාවිද්‍යාඥයන් කියන විදිය මේවා වායුමය ශක්තියෙන් ක්‍රියා කළ යාන විය හැකි බවට අර්ථකථනය කරලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු දෙවියන් සහ අන්ධකාරයින්ගේ සමානතා ගැන. ඉතින් දෙවියන්ගේ ගුණ සහ ඒලියන්ස්ලාගේ අපිට හම්බෙලා තියෙන සාක්ෂි වලින් සමාන ගුණ. ඉතින් දෙවියන්ගේ ගුණ තමයි ආලෝක විමානයක් කියන දේ අප දන්නවා දෙවියන්ගේ අහලා තියෙනවා. ඉතින් අන්ධකාර තාක්ෂණයෙන් තියෙනවා UFO යාන කියන ජලය මත ඇවිදීම දෙවියන්ගේ ගුණයක්. ඒ වගේම ඒලියන්ස්ලාගේ ඇන්ටි ග්‍රැවිටේෂන් දෙවියන්ගේ ගුණයක් වන්නේ අහසෙන් නගින අන්ධකාර තාක්ෂණයේ ප්ලාස්මාවි. ඒ වගේම මේ දෙවියන් යන අන්ධකාරින් කියන බවට විද්‍යාත්මක සිද්ධාන්තයක් තියෙනවා. ඒවා නම් ප්ලාස්මේරියා ජීවය පෘථිවියට ඒලියන්ස්ලා මගින් ගෙනවා ඇති බව පරිණාමවාදයේදී අපි ඉගෙන ගන්නවා. ඒ වගේම ස්ටීවන් හොකින් උසස් විද්‍යාඥයෙක් වන ඔහු මෙලෙස කියා සිටින්නේ උසස් ජීවීන් ශිෂ්ටාරයක් අපට දෙවියන් ලෙස පෙනේ. ඒ කියන්නේ අප මේ ලෝකයේ දැනට මේ දෙවියන් ලෙස හඳුන්වන්නේ එම ඒලියන්ස්ලා විය හැකි බව. ඒ වගේම නිගමනය හා ප්‍රශ්නයන් අපිට මේ වෙලාවේදී ඇතිවෙනවා. ආගම යන පුරාණ අන්ධකාරන්ගේ ඉතිහාසයද? නැත්නම් අපි වැරදියට විග්‍රහ කරන ආගමික රහසක්ද? ඔබ සිතන්නේ කුමක්ද? ඉතින් ඒ ගැන ඔයාට අද වීඩියෝ එකෙන් මම මේ පැහැදිලිවම තේරුම් කරා. ඉතින් අපි ඊළඟ වීඩියෝ වලුත් බලමු මේ වගේම තවත් දෙවියන් යන ඒලියන්ස්ලාද නැත්නම් අන්ධකාරින්ද කියන බව තව ඊළඟ වීඩියෝ වලුත් අපි බලමු. ඉතින් ඔයාලා මේ ගැන මොකක්ද සිතන්නේ? ඒ ගැන කමෙන්ට් කරලා කමෙන්ට් සෙක්ෂන්